හලෝ ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඔයගොල්ලෝ මගේ කලින් ලොග් එක බැලුවා නම් දන්නවා අපි දැන් ඉන්නේ වියට්නාම් වල කියලා. අපි වියට්නාම් වල ගත කරපු පළවෙනි දවසේ වීඩියෝ එකේ link එක මම description එකේ දාන්නම්. ඒ වීඩියෝ එක ඉවර කරනකොට මං කිව්වා අපිට ඊළඟ දවසේ ලොකු ගමනක් යන්න තියෙනවා කියලා. දැන් ඉතින් අපි මේ ගමන යන ගමන් තමයි ඉන්නේ. හැනොයි වලට එන කට්ටිය කරන්න අමතක නොකරනම ඇක්ටිවිටි එකක් තමයි cruise ship එකක යන එක. ඉතින් අපි බුක් කරා ඕවර්නයිට් cruise එකක්. cruise එකට බෝඩ් වෙන්න අපි යන්න ඕනේ හැලොං බේ එකට. හැනොයි ඉඳන් හැලොං බේ එකට දුර කිලෝමීටර් 170ක් විතර තියෙනවා. ඉතින් පැය 3ක විතර ගමනක්. අපි මේ ගමන යන්න බුක් කරා ෂටල් බස් එකක්. ඒක අපි බුක් කරේ 1togo.com කියන ඇප් එකෙන්. මම කලින් වීඩියෝ එකෙත් එක්ස්ප්ලেইন කරා මේ ඇප්ස් ගැන. ඕගොල්ලෝ කැමති නම් ගිහිල්ලා ඒක බලලා ඒකේ විස්තර දැනගන්න පුළුවන්. බස් එක අපිව පික් කරන්න හොටෙල් එක ළඟටම ආවා උදේ 8:00 විතර වෙනකොට. පැයකට විතර පස්සේ ඒගොල්ලෝ රිෆ්‍රෙෂ්මන්ට් සෙන්ටර් එකට නවත්තනවා මේ වගේ අපිට කන්න නැත්තම් වොෂ්රූම් හරි යන්න. ඉතින් අපිත් උදේට කාලා නෙමෙයි ඇවිල්ලා හිටියේ. ඒක නිසා මෙතනිනුත් අපි ඕඩර් කරා බන් මී. දුව කැමති නෑ කිව්වා බන් මී කන්න. ඒකින්ද එයාට කප් නූඩල් එකක් හදලා දුන්නා. මේ තියෙන්නේ සෝල්ට් කොෆි. වියට්නාම් වල කොෆි වර්ග ගොඩක් තියෙනවා. සෝල්ට් කොෆි කියන්නේ අනිවාර්යෙන් try කරලා බලන්න ඕන drink එකක්. අපිට මෙතන ගත කරන්න දුන්නේ විනාඩි 25යි. ඉක්මනටම අපි බස් එකට ගියා ඊට පස්සේ. බස් එකේ නිදාගෙන යන්න කම්මැලි කියලා මේගොල්ලෝ ෆෝන් එකේ කැරම් ගේම් එකක් සෙල්ලම් කරනවා. මේ බස් එක නම් හරිම comfortable. මේ බස් එකේ සීට් එකේ අපිට ෆෝන් එක උනත් charge කරගන්න charging points තියෙනවා. cruise එක ගැන මම විස්තර චුට්ටක් කියන්නම්. මේ cruise එක මම book කරේ booking.com එකෙන්. මම Google එකේ සර්ච් කරලා බලනකොට එක pages වල offers මට හම්බුණා. මට ඒ ඔක්කොටම වඩා හොඳ ඩීල් එකක් booking.com එකෙන් හම්බුණා. මම බුක් කරපු cruise එකේ නම Doria Cruise. ඒක 5 star luxury cruise එකක්. අපිට කැමති නම් 1 night ඉන්න පුළුවන්. එහෙම නැත්නම් 2 nights ඉන්න පුළුවන්. මම තෝරගත්තේ 1 night option එක. reservation එක දැම්මට පස්සේ ඒගොල්ලෝ අපිට confirmation එකක් එවනවා. හැබැයි අපේ කාඩ් එකෙන් පේමන්ට් එක එවෙලම යන්නේ අපිට ඒක cruise එකට ගියාම බෝඩ් වෙද්දි පේ කරන්න පුළුවන්. හැබැයි අපේ passport details ටික ඔක්කොම ඒගොල්ලෝ කලින්ම ඊමේල් කරන්න කියලා කියනවා. cruise එක book කරනකොටම අපිට option එක තියෙනවා ඒගොල්ලන්ගේ official transport එකක් ගන්න. සමහර අය transport cost එකත් include කරලා තමයි price එක කියන්නේ. මට හම්බුනේ transport එක නැති price එක. ට්‍රන්ස්පෝර්ට් එකත් ඇඩ් කරගන්නවා නම් පිකප් එකටයි ඩ්‍රොප් ඔෆ් එකටයි එක්කෙනෙක්ට $35ක් විතර charge වෙනවා. 1togo එකේ මම prices compare කරලා බලනකොට මට ඊට වඩා cheap option එකක් හම්බුණා. ඉතින් මම ඒක තමයි book කරේ. cruise එකේ official bus එක නොවුනට ඒගොල්ලෝ මාර service එකක් දුන්නා අපිට. අපිට ඒගොල්ලන්ගේ භාෂාව තේරෙන්නේ නැහැනේ. හරිම අමාරුයි වියට්නාම් වල communicate කරන්න. ඒගොල්ලන්ට English උනත් තේරෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට අපින් පයින් තමයි අපි ඒගොල්ලන්ට පෙන්නන්නේ. මේ ට්‍රන්ස්පෝර්ට් එකේ හිටපු ස්ටාෆ් එකට ඇත්තටම ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ක්‍රූස් ඔෆිස් එකට කෝල් කරලා හරියටම අපිව ඩ්‍රොප් ඔෆ් කරන්න ඕන පොයින්ට් එක කෝඩිනේට් කරලා දුන්නා. ඉතින් අපිට කිසිම රස්තියාදුවක් නැතුව කෙලිම ක්‍රූස් ඔෆිස් එකටම එන්න පුළුවන් වුණා. නැත්තම් ඒ ඒරියා එක ගොඩක් ලොකු ඒරියා එකක්. අපි කොහේ හරි මගක බැස්සා නම් අපිට සෑහෙන දුර පයින් එන්න වෙනවා ලගේජ් එකත් අරගෙන. මට එක දෙයක් කියන්න අමතක වුණා. අපි හැනොයි වල හොටෙල් එකක් බුක් කරානේ. අපි ඒ හොටෙල් එක රෑ 3කට තමයි බුක් කරේ. ක්‍රූස් එකේ අපි එක රෑයක් හිටියට අපි හැනොයි වල හොටෙල් එකටත් එක රෑයකට ගෙවනවා. මොකද අපේ මේන් ලගේජස් ටික අපි ඒ තියලා එක බෑග් එක විතරයි අපි ඔක්කොගෙම ඇඳුම් දාගෙන ආවේ. අපිට එන්න කියලා තිබුණ ටයිම් එකට කලින් අපි ආපු ඉඳ ඕන තරම් ටයිම් එක තිබුණා වටේ ඇවිදලා බලන්න. ක්‍රූස් ඔෆිස් එක ළඟ පොඩි පොඩි මිනි මාර්ට්ස් තියෙනවා. ඉතින් අපිට ඕන කරන බඩු පොඩි පොඩි අයිටම්ස් ඒකෙන් ගන්න පුළුවන්. මම මේ ස්නැක්ස් ටිකක් ගන්නවා. මොකද පොඩි දෙන්නව ෂුවර් නෑ කොයි වෙලාවෙ බඩගිනි කියයිද දන්නේ නෑනේ. ක්‍රූස් එකෙන් අපිට අයිටිනරි එක කලින්ම එවනවා. ඒකේ බලා ගන්න පුළුවන් day 1 එකේ day 2 එකේ ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන ඇක්ටිවිටීස් ටික. සාමාන්‍ය ක්‍රූස් ෂිප් එකක් කියන්නේ ගොඩක් ලොකු නැවක්. ඒක ඒගොල්ලන්ට මේ පෝට් එකට ගේන්න අමාරුයි. ඉතින් අපි පොඩි ෂටල් බෝට් එකක වගේ නැගලා යන්න ඕනේ ක්‍රූස් ෂිප් එක තියෙන තැනට. කට්ටිය ඔක්කොම ආවට පස්සේ ක්‍රූස් ඔෆිස් එකේ ස්ටාෆ් එක අපිව එක්කන් යනවා බෝට් එකට. වියට්නාම් වල මම නෝටිස් කරපු දෙයක් ටුවරිසම් වලට ඒගොල්ලෝ මාර ප්‍රයොරිටි එකක් දෙන්නේ. හැමදේම මාර ඕගනයිස්ඩ්. ඒ කියන්නේ ටුවරිස්ලා කවුරුත් රස්තියාදු වෙන විදිහට ඒගොල්ලන්ගේ වැඩ නැහැ.
ප්‍රොපර්ලි ගයිඩ් කරලා අවශ්‍ය තැනට එක්කන් යන විදිහට දෙක හැම දේම හරියට වෙලාවට ඒගොල්ලෝ කරනවා. වෙලාව නම් වෙලාව 8:30 නම් 8:30 තමයි. ඒක නිසා අනිවාර්යෙන් වෙලාව ගැන කල්පනාවෙන් ඉන්න ඕගොල්ලෝ වියට්නාම් ටුවර් එකක් කරනවා නම්. දැන් මේ බෝට් එකේ අපි යන්න ඕනේ විනාඩි 45ක් විතර. ඒගොල්ලෝ අපිව බේ එකේ ඇතුළට තමයි එක්කන් යන්නේ. යන ගමන් අපිට ඒගොල්ලෝ විස්තර එක්ස්ප්ලেইন කරනවා. මේ ක්‍රූස් එකට අපිට ගියා රුපියල් 1,40,000ක් විතර අපි 4 දෙනාටම ෆුල් බෝඩ් බේසිස් මීල්ස් උත් එක්ක අපිට දැන් මේ අයිටිනරි එකේ විදියට ගිය ගමන් තියෙන්නේ ලන්ච් එක ගන්න. ලන්ච් එකෙන් පස්සේ තමයි අපිට රූම්ස් වලට චෙක් ඉන් වෙන්න පුළුවන්. චෙක් ඉන් වුණාට පස්සේ අපිට පොඩි වෙලාවක් දීලා තියෙනවා ඒගොල්ලෝ චේන්ජ් කරලා රෙස්ට් කරන්න. මේ වගේ කඳු ගොඩාක් පාස් කරගෙන තමයි ඉතින් අපි ක්‍රූස් ෂිප් එක තියෙන පැත්තට ආවේ. මේ පේන්නේ අපේ ක්‍රූස් ෂිප් එක ඩෝරියා ක්‍රූස්. පේනව නේද කැප්ටනුයි ඒකේ ස්ටාෆ් එකයි අපිට වේව් කරන හැටි. ඒගොල්ලෝ අපි පේන තෙක් මානේ ඉඳන් ෂිප් එකට එනකම්ම ওই විදිහට වේව් කරනවා. මාර වෝම් වෙල්කම් එකක් ඉතින්. මං අපේ වියට්නාම් ටුවර් එකේ ආසාවෙන්ම බලන් හිටපු ඇක්ටිවිටි එක තමයි මේ ක්‍රූස් ෂිප් එක යන එක. අපි ආපු දවස්වල වැස්ස තිබ්බ නිසා මම බය වෙලා හිටියේ ක්‍රූස් එක කැන්සල් වෙයිද නැත්නම් අපිට මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද ගියාට පස්සේ. කොහොම හරි අපේ ලක් එකට කැන්සල් වුණෙත් නැහැ අපිට ප්‍රශ්නයක් වුණෙත් නැහැ අපි ගොඩක් එන්ජොයි කරා ඒක. ෂිප් එකට ආපු ගමන් අපිට මේ වගේ වෙට් ටවල්ස් දෙනවා. ඇත්තටම ඉතින් 5 star හොටෙල් එකක සර්විස් එක තමයි හම්බ වෙන්නේ. දැන් අපි මේ ස්ටෑර්කේස් එක නැගලා යන්නේ බුෆේ එකට. බුෆේ එක සර්ව් කරන්න කලින් ක්‍රූස් මැනේජර් මේ වගේ ස්පීච් එකක් දීලා අපිට මුළු ස්ටාෆ් එකම ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. Let's welcome and last but not least is the restaurant manager. Let's welcome with Sam. ෆෝමැලිටීස් ටික ඉවර වුණාට පස්සේ අපි ටක් ගාලා ගිහිල්ලා කෑම බෙදාගත්තා. පුදුම බඩගින්නකින් හිටියේ. මේක තනිකර වියට්නාමීස් ක්විසීන් එකක් තිබුණේ. ඉතින් අර මගේ මස්ට් ට්‍රයි ෆුඩ් ලිස්ට් එකේ ගොඩක් ඒවා මෙතන තිබ්බා. ස්ප්‍රින්ග් රෝල්ස්, එක ඩෙසර්ට් වර්ග, සූෂි, බඩ පිරෙලා හොඳට කෑවා. ඊට පස්සේ ඉතින් අපේ රූම් එකට චෙක් ඉන් වුණා. මේ වගේ ට්‍රිපල් රූම් එකක් තමයි අපි ගත්තේ. රූම් එක ඉතින් තනිකරම හොටෙල් රූම් එකක් වගේ තමයි. අපිට ප්‍රයිවට් බැල්කනි එකකුත් තියෙනවා එතන. මෙන්න මේ වගේ පොඩි පොඩි ෆෘට්ස් උයි කම්ප්ලිමන්ට්ස් වගේකුත් ඒගොල්ලෝ දීලා තිබ්බා. දැක්කද VIP සර්විස්? කබඩ් එකේ අපි ඔක්කොටම ලයිෆ් ජැකට්ස්, බාත් රෝබ්ස් උත් දීලා තිබ්බා. පූල් එක දැනේ මේ බලන්නකො මෙච්චර view එකක් තියෙදි what madness. බාත් රූම් එකෙත් මේ වගේ ටබ් එකක් තියෙනවා. ඒකත් හරියම ලස්සනයි. ටබ් එක ළඟ තියෙන බ්ලයින්ඩ් එක ඕපන් කරාම එළියේ මාර ලස්සන view එකක් පේනවා. වතුර තියා බලාගෙන රිලැක්ස් කරන්න කැමති අයට නියම chance එකක් තමයි මේක. බලන්නකො ඉතින් මේ වීව් එක. අපේ වගේ ක්‍රූස් ෂිප්ස් තව ගොඩක් තියෙනවා මේ රහල පහල. අපි ෂිප් එකට බෝඩ් වුණාට පස්සේ තමයි ඒක යන්න පටන් ගන්නෙ. ටිකක් ඈතට අපිව ඉතින් අරගෙන යනවා ඒගොල්ලෝ. පොඩි දෙන්නත් එක්ක ඉතින් අපිට රෙස් කරන්න නම් ටයිම් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පූල් එක බලන්න ඕනි කිව්වා. ඉතින් අපි ඩෙක් එකට ආවා පූල් එක බලලා එතන වටේ තියෙන වීව් එක බලන්න. මේක නම් ඉතින් කියලා නිම කරන්න බැරි ලස්සනක්. හැලොං බේ කියන්නේ හරිම ලෝක ප්‍රසිද්ධ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. ඒක යුනෙස්කෝ වලින් වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් විදිහට නම් කරලා තියෙන්නේ. අපිට හවස 3:00 විතර වෙනකොට කැප්ටන්ගේ අනවුන්ස්මන්ට් එක ආවා එළියට එන්න කියලා. ඊළඟට තියෙන ඇක්ටිවිටි එක කරන්න. ඒගොල්ලෝ අපිට කයකින් බෝට්ස් දෙනවා. ඒකේ දෙන්නෙක්ට යන්න පුළුවන්. තනියම ඒක පැදගෙන ඉතින් අපිට පැය භාගයක් විතර මේ වතුරේ ඉන්න පුළුවන්. ඒකෙන් පස්සේ අපිට ඒගොල්ලෝ ඕනනම් මේ වතුරට බහලා නාන්න දෙනවා. මට ඒකේ වීඩියෝ ක්ලිප්ස් මුකුත් ගන්න බැරි වුණා. මොකද ෆෝන්ස් අපි රූම් එකේ තියලා ගියේ වතුරට බහින හින්දා. දැන් අපි මේ හවස සන්සෙට් පාටි එකට රෙඩි වෙලා ඉන්නේ. ඉර බහගෙන යන වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. බලන්නකො ලස්සන. ක්‍රූස් එකට ආවට පස්සේ තමයි අපිට හිතුනේ තව රැයක් ඉන්න තිබුණා නම් කොච්චර ෂෝක්ද කියලා. දවස ගෙවිලා ගියා තේරුණේවත් නැහැ. මේ ස්වභාවික සුන්දරත්වයේ විඳිනකොට හැම දෙයක්ම අමතක වෙලා යනවා.
අපි දැන් ඉතින් මෙතන ටී පාටි එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. හරිම ෆන් වයිබ් එකක් තමයි එතන තියෙන්නේ. ටී පාටි කිව්වට ඒගොල්ලන් ඉතින් අපි වගේ කිරිතේ බොන කට්ටියක් නෙමෙයි. ඒගොල්ලන්ගේ මේන් ඩ්‍රින්ක් එක ඇවිල්ලා කොෆීනේ. ඊට අමතරව ඒගොල්ලෝ බොනවා පීච් ටී කියලා එකක්. ඒක අයිස් ටී වර්ගයක්. අපිට ගොඩක් තැන්වල ඒක තමයි දකින්න තිබ්බේ. මෙහි සුපර් මාකට්ස් වල දැකපුම නැති දෙයක් තමයි කිරිපිටි කියන දේ. ඉතින් මං මගේ වියට්නාම් වල පළවෙනි ලොග් එකේ පටන් ගන්නකොටම කියනවනේ මං කොහෙ ගියත් මගේ ටී හදන පවුච් එක අරන් එනවා කියලා. ඒක කොච්චර වටිනවද කියලා හිතුණා මට. මොකද මෙහි කොහෙවත් කිරිත එකක් බොන්න හම්බුන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ගේ ඊළඟ ඇක්ටිවිටි එක පටන් ගන්න යන්නේ ඒ ඇවිල්ලා ස්ප්‍රින්ග් රෝල්ස් හදන ක්ලාස් එකක්. කැමති අයට මෙතනට ඇවිල්ලා මේ ෂෙෆ් එක්ක ස්ප්‍රින්ග් රෝල්ස් හදන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ හදන ඒවා ඊට පස්සේ ඒගොල්ලෝ ෆ්‍රයි කරලා කන්න දෙනවා. අපේ පොඩි දෙන්නත් ඉතින් ඉස්සරහම ගිහිල්ලා හොඳට උනන්දුවෙන් අහගෙන ඉන්නවා ඒක. ඒ අතරේ ඉතින් අපි කට්ටිය මෙතන ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. අර තිබිච්ච ක්‍රූස් ෂිප්ස් දැන් ඔක්කොම නවත්තලා ලයිට්ස් දාලා ලස්සනට මේ වගේ ඉතින් තියෙනවා. අපේ තියෙන ඇක්ටිවිටීස් මේගොල්ලන්ගේ ෂිප්ස් වලත් තියෙනවා ඇති. මේවා අතර ඉතින් ලොකු තරගකාරීත්වයකුත් තියෙනවනේ. ඊට පස්සේ අපි ආවා ඉතින් ඩිනර් ගන්න. අපිට ඩිනර් වලට හම්බුනේ සෙට් මෙනියු එකක්. සෙට් මෙනියු කිව්වට ඒක 7 course meal එකක්. අපි දවල්ට හොඳට කාලා හිටපු ඉන්න රෑ එච්චර බඩගින්නක් තිබුණෙත් නෑ. මේ වගේ පොඩි පොඩි ඩිෂස් තමයි අපිට හම්බුනේ. ඒත් ඒවත් කාගන්න බැරි තරමට බඩ පිරලා හිටියේ. ඩිනර් වලට පස්සේ තිබුණේ ස්ක්විඩ් ෆිෂිං ඇක්ටිවිටි එකක්. අපේ පුතාට ඉතින් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා එයා ෆිෂිං රොඩ් එකකුත් හොයාගෙන දැන් ඔය දැල්ලෙක් අල්ලන්න තමයි බලන් ඉන්නේ. මේගොල්ලෝ මේ අමුතු ලයිට් එකක් දාලා තියෙනවනේ වතුරට. ඒ ලයිට් එක දාලා තියෙන්නේ මාළු ගෙන්න ගන්න එතෙන්ට. ඉතින් දැල්ල උනත් එතෙන්ට එනවා. ඒගොල්ලෝ නම් කිව්වේ මේ දැල්ලෙක් අල්ලගන්න එක හරිම අමාරු වැඩක් කියලා. අපි එද්දි එතන එක්කෙනෙක් අල්ලලා තිබ්බ එක දැල්ලෙක්ව. පුතාගේ තියෙන උනන්දුවර කොහොම හරි එයත් එක්කෙනෙක් අල්ලගත්තනේ. එක්කෙනෙක් අල්ලලා යා නැවතුනේ. තව එක්කෙනෙක් අල්ලන්න තමයි දැන් ලෑස්තිය. එයා අල්ලගත්ත දැල්ලව එයා පරිස්සමෙන් මේසමක් වහන් ඇවිල්ලා දාලා තිබ්බා. එයාගේ ප්ලෑන් එක තියෙන්නේ අල්ලගත්ත දැල්ලව රෙස්ටොරන්ට් එකට දීලා උදේ වෙද්දි හදාගෙන කන්න. බලමුකෝ කොච්චර දුරට එයාගේ අයිඩියා එක සාර්ථක වෙයිද කියලා. ස්ක්විඩ් ෆිෂිං ඇක්ටිවිටි එකට පස්සේ තිබුණේ කැරකි සෙෂන් එකක්. අපි නිදාගන්න කියලා හිතාගෙන යනකොට අපිට ඇහුණා උඩ කට්ටිය සින්දු කියනවා. පොඩි දෙන්නටත් එතන සින්දුවක් කියන්න ඕන වුණා. අන්තිමට සින්දු එකකින් නවතුන්නේ නැහැ. මේ දෙන්න සින්දු දෙක තුනක්ම කියලා තමයි ආවේ. කැරකි සෙෂන් එකෙන් පස්සේ ඉතින් අපි නිදා ගන්න ආවා. මේ ඊළඟ දවසේ උදේ කට්ටිය තාම නිදි. නැවකද ඉන්නේ කියලාවත් අපිට තේරුන්නේ නැහැ. රෑ අපිට හොඳට නිින්ද ගියා. මේ වගේ පරිසරයක ඉඳගෙන පැය ගාණක් නිදාගෙන කාලේ නාස්ති කරන්නේ මොකටද කියලා මම උදෙන්ම නැගිට්ටා. වටපිටාව හරිම නිස්කලංකයි. ඉර පායගෙන එන වෙලාවනේ. අද අපි 10:00 විතර වෙනකොට චෙක් අවුට් වෙන්න ඕනේ. ඊට කලින් අපිට කරන්න ඇක්ටිවිටීස් වගේකුත් තියෙනවද? උදේ ඒගොල්ලෝ අපිව එක්කන් යනවා කේව්ස් දෙකක් බලන්න. සමහරු නම් ඉතින් උදෙන්ම හැරෙන්නේ නැහැ මේ ක්‍රූස් එකේදී. උදෙන්ම නැගිට්ටොත් කැමති කට්ටියට කන්න සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකකුත් ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙන්නේ. මට මේ ක්‍රූස් එකේ තියෙන කිසිම ඇක්ටිවිටි එකක් මිස් කරගන්න කැමති නෑ. ඒක නිසා අරගොල්ලන්වත් උදෙන්ම හැරව ගත්තා. ටක් ගාලා බඩු ටික පැක් කරලා චෙක් අවුට් කරන්න ලෑස්ති කරලා තියලා අපි වොෂ් දාලාම ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මේ වගේ සුප් නූඩල්ස් බන්ස් වගේක් තමයි උදේ තිබ්බේ. මේ බ්‍රෙක්ෆාස්ට් එකට අමතරව අපිට 10:00 විතර ඒගොල්ලන්ගෙන් හම්බ වෙනවා තව early lunch එකක්. හරියට බැලුවොත් මේ ක්‍රූස් එකේ අපිට මීල්ස් 4ක් හම්බ වෙලා තියෙනවා. ගෙවපු ගානට චුට්ටක්වත් පාඩු නෑ ඉතින් මේ එක්ස්පීරියන්ස් එක. උදේට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඇවිල්ලා හිටපු කට්ටිය නම් හරිම චුට්ටයි හිටියේ. ගොඩක් අයට නිින්ද ගිහිල්ලා ඇති.
අපි දැන් මේ ලයිෆ් ජැකට්ස් උත් දාගෙන අර කේව්ස් ටික බලන්න තමයි යන්නේ. ඒකට මේගොල්ලෝ මේ ලෝකල් කට්ටිය ඔපරේට් කරන බෝට්ස් වගේක් හය කරලා තමයි අපි වෙක්කන් යන්නේ. එක බෝට් එකක 8 දෙනෙක්ට විතර යන්න පුළුවන්. මේ අපේ බෝට් එක පදින්නේ ගර්ල් කෙනෙක්. හිතන්න තමාරුනේ එයාට තියෙන ස්ට්‍රෙන්ත් එක. බලන්න අපේ වෙලාව කොච්චර හොඳද කියනවා නම් චුට්ටක්වත් වහින්න නැතුව හොඳට අවුව පායලා ලස්සනට වෙද එක තිබ්බා. අපිට දවසකට කලින් ක්‍රූස් එකට ආපු කට්ටිය කිව්වා එදා දවසේ පැස්සා කියලා. ඒ වගේම අපිට හැනොයි වලදී හම්බුන ටුවරිස්ට්ලා සමහරු කිව්වා ඒගොල්ලන්ගේ ක්‍රූස් කැන්සල් වෙලා තිබුණා කියලා බෑඩ් වෙදර් එක හින්දා. මං හිතන්නේ අපේ වෙලාව හොඳ හින්දා අපිට මේක හොඳට එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. මේ තියෙන්නේ එක කේව් එකක්. මේක යටින් මේගොල්ලෝ බෝට් එක පැදගෙන යනවා. මේ ඔක්කොම ලයිම් ස්ටෝන් වලින් හැදිලා තියෙන්නේ. ඩාර්ක් ඇන්ඩ් බ්‍රයිට් කේව් කියන කේව්ස් දෙක තමයි අපිව බලන්න එක්කන් ආවේ. මේක ඇවිල්ලා බ්‍රයිට් කේව් එක. මේක යටින් බෝට් එකට යන්න පුළුවන්. ඩාර්ක් කේව් එක අපිට ඒගොල්ලෝ එළියෙන් විතරයි පෙන්නුවේ. ඒක යටින් යන්න බෑ උස මදි හින්දා. මට ඒකේ වීඩියෝස් ගන්නත් අමතක වුණා. ඊට පස්සේ අපි අපේ මේන් ක්‍රූස් එකට ආයි ආවත් චෙක් අවුට් එක කරන්න ඕනේ හින්දා වොෂ් එකකුත් දාලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ early lunch එක ගන්න. මතකද මං කිව්වා අපේ පුතා අල්ලපු දැල්ලා එයා කන්න බලාගෙන ඉන්නවා කියලා. එයා කොහොම හරි රෙස්ටොරන්ට් මැනේජර්ත් එක්ක chat එකක් දාලා එයාව යාළු කරගෙන එයා අල්ලපු දැල්ලව හදලා දෙන්න කියලා. මේ ක්‍රූස් එකේ ස්ටාෆ් එක ඇත්තටම මාර හොඳයි. පුතාගේ ඉල්ලීම අහක දාන්න නැතුව කොහොම හරි ලන්ච් එකට ඒගොල්ලෝ මේ සර්ව් කරා එයාගේ දැල්ලව. මහා ලොකු දෙයක් කරලා නැහැ. ඒක නිකන් ස්ටීම් කරලා වගේ තමයි ගෙනත් දුන්නේ. මෙයා ඉතින් ඒක ඉල්ලපු හින්දා එයාට ඒක කන්න උනා. ලන්ච් එකෙන් පස්සේ ක්‍රූස් එකේ හිටපු හැමෝම ආයි අනිත් බෝට් එකට ගියා. ක්‍රූස් එක හාබර් එකට ගියේ නෑනේ. ඉතින් අපි පොඩි බෝට් එකෙන් තමයි හාබර් එකට යන්න ඕනේ. අපි එද්දි අපිට වේව් කරා වගේ යද්දිත් මේ ස්ටාෆ් එක ඉස්සරහට ඇවිල්ලා යනකම්ම වේව් කරනවා. පොඩි දුකකුත් ආවා ඉතින් ක්‍රූස් එක ඉවරයිනේ කියලා. දැන් මේ ක්‍රූස් ඔෆිස් එක ළඟ තියෙන මිනි මාර්ට් එකකට ඇවිල්ලා ඉන්නේ මේගොල්ලන්ට අයිස්ක්‍රීම් කන්න ඕනි කියලා. මෙහි අයිස්ක්‍රීම් හරි අමුතු ෆ්ලේවර්ස් තියෙන්නේ. ඉතින් එක එක දවසට එක එක ඒවා ඒගොල්ලෝ try කරනවා. හැලොං බේ ඉඳන් හැනොයි වල හොටෙල් එකට එන්න මම තවත් ෂටල් බස් එකක් බුක් කරලා තිබ්බේ. පැය භාගයක් වගේ ඇතුළත ඒක ආවා අපිව පික් කරන්න. ඔන්න ඉතින් අපේ හැලොං බේ ක්‍රූස් ලොග් එක මෙතනින් ඉවර වෙනවා. තව ඉස්සරහට තව ලොග්ස් කිහිපයක් තියෙනවා මං අරන් එන්නම්. ඕගොල්ලෝ එකතු වෙලා ඉන්න. Take care. Bye bye.